ඉස්සර වගේ BOC බැංකුවට ගියාපුවාම account එකක් open කරලා බැංකු පොතක් දෙන්නේ නැහැ නේද? අපේ email එක දුරකථන අංකය මෙන්න මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ passbook එකක් හම්බෙන්නේ නැහැ අපිට. ඒ වෙනුවට අපිට තියෙන්නේ app එකක් පාවිච්චි කරන්න. අපිට app use කරලා තමයි transaction වගේ දේවල් දැන් ලේසියෙන්ම කරගැනීමේ හැකියාව තියෙන්නේ. අද අපි බලමු කොහොමද smart passbook එක BOC පාස්බුක් එකක් ලබා දෙන්නේ නැති වුණත් අපි දුරකථනයට කොහොමද ස්මාර්ට් පාස්බුක් එකක් අපි ඉන්ස්ටෝල් කරගෙන අපි ස්මාර්ට් පාස්බුක් එකෙන් අපේ account එකේ තියෙන මුදල හරියටම දැනගන්නේ කොහොමද ඊට පස්සේ transaction සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන දේ අපි අර පාස්බුක් එකක් නැතත් app එකෙන් කොහොමද කියලා බලාගමු. එහෙනම් මේ වීඩියෝ එකේ රැඳී සිටින අවසානයේ දක්වා අපි අද කතා කරන්නේ ඒ සම්බන්ධයෙන්. තවත් මේ වගේම වැදගත් වීඩියෝ නරඹන්න Next Gen Academy YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි අපි බලමු කොහොමද BOC Smart Passbook app එක download කරගෙන අපේ දුරකථනයෙන් අපේ BOC account එකේ තියෙන ඒ මුදල් විස්තර කොහොමද බලාගන්නේ කියලා. මම මුලින්ම Apple Store හරි එහෙම නැත්නම් Android phone එකකට නම් App Store එකට ගිහිල්ලා මුලින්ම මම search කරගන්නවා BOC Smart Passbook කියලා. මෙන්න මේ විදිහට search කරගත්තාම මෙන්න මේ BOC Smart Passbook කියන app එක අපිට බලා ගන්න පුළුවන්. මම මෙතනින් මේක අපේ දුරකථනයට install කරගන්නවා. හරි මම මේ BOC Smart Passbook app එක open කරගන්නවා. ඊට පස්සේ අපිට දෙනවා මේ වගේ notification Smart Passbook එකේ notification allow කරන්න. ඒක අපි allow කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට දෙනවා condition terms and condition. අපි මේක කියවලා බලලා මෙතන accept කියන tick එක දාලා මෙතන අපි okay කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ ස්ථානයේ අපේ මේ Smart Passbook එක හදන්න යන BOC account එක අයිති පුද්ගලයාගේ එහෙම නැත්නම් Tamanගේ ID number එක මෙතෙන් අපි මේ විදිහට ලබා දෙනවා. හරි ඊට පස්සේ මේ account එක හදද්දී ලබා දුන්න දුරකථන අංකයත් අපි මේ විදිහට ලබා දෙනවා. හරි ඊට පස්සේ මෙතන පහළ තියෙන send කියන බටන් එක ක්ලික් කරෙන් පස්සේ ඒ දුරකථන අංකයට OTP message එකක් යනවා. හරි මේ විදිහට අපි NIC ඒ කියන්නේ අපේ ජාතික හැඳුනුම්පත් අංකය identity card number එක මේ විදිහට ලබා දීලා ඊට පස්සේ දුරකථන අංකය අපේ account එක හදලා තියෙන දුරකථන අංකය මේ විදිහට ලබා දීලා මෙතන පහළ තියෙන send කියන බටන් එක ක්ලික් කරනවා. හරි මේ විදිහට අපි okay කියන බටන් එක ක්ලික් කරලා ඉවරලා අපේ දුරකථන අංකයට OTP message එකක් එනවා. ඒ කියන්නේ ඉලක්කම් 6ක විතර අංකයක් එනවා. අන්නේ අංකෙ මෙතන access code කියන තැනට අපි type කරගන්න ඕනේ. මේක මතක තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මොකද අර මේක one time password එකක් එන්නේ. මේ password එක එකපාරයි use කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ පාරේ ඉන්නේ වෙන password එකක්. අපි OTP කියලා කියනවා. එතකොට මේ විදිහට ඒක type කරලා අංකය ලබා දීලා send කියන බටන් එක click කරගන්නවා. ඊට පස්සේ මේ successfully registered කියලා message එක එනවා. මේක okay කරගන්නවා. හරි ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ද pin අංකයක් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඊළඟ පාර මේකට app එකට log වෙද්දී අපි මේ pin අංකය ලබා දීලා තමයි අපි ඇතුළත් වෙන්න ඕනේ නැත්තේ. මම මේකට pin අංකෙ මේ enter pin කියන තැනට ඉලක්කම් 4ක 6ක ඒ වගේ pin අංකයක් ලබා දීලා ඊට පස්සේ re-enter කියන තැනටත් ඒ වෙනම pin එකක් ලබා දෙනවා. ඒ කියන්නේ ඒ pin එකම ආයේ නැවත ලබා දෙනවා.
ඒ පින් නම් කියලා ලබා දීලා අපි මෙතන save කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට එනවා password successfully saved කියලා. මේක okay කරගන්නවා. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ මේ හදාගත්ත account එකේ අපි app එකට හදාගත්ත account එකේ කොච්චරක් මුදලක් තියෙනවද ඒ විස්තර ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ස්මාර්ට් පාස්බුක් app එකේ අපිට transaction කරන්න බෑ. අපිට පුළුවන් මේ app එකෙන් අපේ account එකේ තියෙන මුදල බලා ගැනීමට විතරයි. ඒ කියන්නේ අර අපිට දැන් පාස්බුක් පොතක් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේ app එක download කරගෙන app එකෙන් තමයි අපි මේ පාස්බුක් එක විදිහට අපි පාවිච්චි කරන්නේ. මුදල කොච්චරක් තියෙනවද ඒ විස්තර ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපේ ඒ කියන්නේ transaction වෙලා තියෙන ගනුදෙනු කොහොමද වෙලා තියෙන මේ විස්තරات අපිට ඕන නම් අවශ්‍ය නම් මෙතන මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔය විදිහට තමයි අපි ස්මාර්ට් පාස්බුක් BOC ස්මාර්ට් පාස්බුක් app එක download කරගෙන අපේ අලුතින්ම account එකක් මේකට සම්බන්ධ කරන්නේ.